දන්නේ නැති මොකද දාන්න දෙනවට හොඳ වැඩේ. බඩිරුක බෙදලා. හෙලෝ ඉතින් කොහොමද ඔයාලට ඔන්න ගොඩ දවසකට පස්සේ අපි දෙන්නටම දෙකටම නිවාඩුවක් සෙට් වෙච්ච නිසා අපි දෙන්න හිතුවා ඔයාලට වීඩියෝ එකක් අරගෙන ඉන්න ඕනි කියලා. ඔන්න එහෙනම් ඉතින් වීඩියෝ එකට යන්න කලින් අපේ channel එක subscribe කරලා bell icon එක click කරලා තියන්න. අපි ගිහින් බලමු වීඩියෝ එක. ඔන්න ඉතින් අපි එකටම ආවේ මෙන්න මේ නිසිමත්සිය කියන kids shop එකට. මම TikTok එකේ වීඩියෝ එකක් දැක්ක සමයකේ ඇඳුම් තියෙනවා කියලා යන්නේ 79 ඉඳන්. ඇත්තටම ඉතින් අපි ගිහින් බලමු පොඩ්ඩක් තියෙනවද කියලා. ඔන්න ඉතින් අපි සේල් එක තිබ්බ තැන නම් හොයාගත්තා. ඒ වුණාට ඉතින් රාක්කඩ එක හිස් වෙලා තමයි තිබ්බේ. චුට්ටක් ඉතුරු වෙලා තිබ්බා. ඇත්තටම මෙතන ලස්සන ඇඳුම් නම් තිබ්බේ නැහැ. අපි බලමු තව මොනවද ඒක ඇතුළේ තියෙන ඇඳුම් කියලා. ඔන්න ඉතින් උදේ පාන්දරින්ම ගියාට ඒ සේල් එකත් ඉවරලා තිබුණ නිසා අපි දැන් ඊළඟට ගියා අපේ වාහනේ සෝදන්න. ඔන්න ඉතින් අපි දෙන්නම කාර් සර්විස් එකට ගියාම අපි දෙන්නම වාහනයෙන් බස්සලා යාලා අපේ වාහනය ගත්තා. ඉතින් යාලම තමයි ඒ සේරම දේවල් කරන්නේ. යාලා වාහනේ අරගෙන මෙන්න මේ විදිහට සර්විස් එකට දානවා. ඉතින් ජපානයේ මේ වගේ තැනකින් අපේ වාහනය සෝදනකොට අපිට තියෙනවා කෝස් ටිකක් තෝරන්න. වතුර වලින් විතරක් සෝදනවද, කාර් එක වැක්ස් කරනවද වගේ එක කෝස් තියෙනවා. ඉතින් අපි තෝරගත්තේ මෙතන කාර් එක සෝදලා වැක්ස් කරන්න. ඉතින් ඊට පස්සේ යාළුවා මෙන්න මේ විදියට විනාඩි 10ක් 15ක් ඇතුළත අපේ වාහනය සෝදලා වැක්ස් කරා. ඉතින් මේ විදිහට මැෂින් එකෙන් වාහනේ සෝදලා වැක්ස් කරාට පස්සේ වැඩ කරන ස්ටාෆ් එක ඇවිල්ලා මේ විදිහට වාහනේ තව තියෙන අඩුපාඩු බලලා තව ක්ලීන් කරලා දෙනවා. වාහනේ සෝදලා ඉවර වෙලා අපි ආව ගෙදර. ගෙදර ඇවිල්ලා වොෂ් එකක් දාගෙන ඊළඟට අපි ආව දයිසෝ එකට. ඉතින් දයිසෝ එක කියන්නේ ජපානයේ yen 110ට ගොඩක් බඩු තියෙන ෂොප් එකක්. ඉතින් මේකේ තියෙන ගොඩක් බඩු වල මිල වෙන්නේ ලංකාවේ රුපියල් වලින් 220ක් විතර. එළවෙන්නට දාලා බඩුනේ. ඉතින් අලුතෙන් ජපානයට ආපු ගොඩක් අය ඉස්සෙල්ලම එන තැනක් තමයි මෙන්න මේ දයිසෝ එක නැත්තම් හැකුවෙන් ෂොප් එක. ඉතින් ඔයාලා මේ දකින්න වගේ නියන් වර්ග විතරක් නෙවෙයි පිගන් කෝප්ප වගේ ගෙදරට ඕන කරන හැම දෙයක්ම මේ ෂොප් එකෙන් ගන්න පුළුවන් ලංකාවේ සල්ලි වලින් රුපියල් 220 ඉඳන්. ඒ වගේම ඉගෙන ගන්න ළමයිට පොත් පෑන් පැන්සල්, පොඩි ළමයිට සෙල්ලම් කරන සෙල්ලම් බඩු වගේ ගොඩක් දේවල් මේ ෂොප් එකෙන් ගන්න තියෙනවා.
මෙන්න මේක තමයි මාගේ බෙල්ලේ බඳින්නේ. ඉතින් ඉස්සෙල්ලා මට ඔයාලට කියන්න බැරි වුණා මෙන්න මේ වගේ ටොපි චොකලට් වගේම චිප්ස් ජාතිත් මෙන්න මේ දයිස් එකෙන් yen 110ට අපිට ගන්න පුළුවන්. Nice. ඉතින් ජපානයේ තියෙන ගොඩක් ෂොප් වල මෙන්න මේ වගේ මැෂින් එකකින් තමයි අපිට බිල් කරගන්න තියෙන්නේ. ඉතින් අපි ගත්ත බඩුවේ QR එක මේ විදිහට ස්කෑන් කරලා ඕන කරන ගාන දාලා අපිට බිල් ටික ගෙවා ගන්න පුළුවන්. අපි ඉක්මනට මේ විදිහට බිල් ටික ගෙවලා අපි දයිස් එකෙන් එළියට ආවා. ඔන්න එහෙනම් අපි ඊළඟට යන්න හදන්නේ සුෂි කන්න සුෂිරයකට. ඔන්න අපි සුෂිරයකට ආව අපේ ටේබල් එක 23. මේ ටැබ්ලට් එකෙන් දාන ඕඩර් එක මෙන්න මේ විදිහට මෙන්න එනවා. ඔන්න එනවා. ලේබල් එනවා. ඊට පස්සේ අපිට ඕන ලේබල් ගන්න තියෙන්නේ. ඕන ටේබල් එක ගන්නට මේ රේල් පිලද මෙන්න බෙල්ට් එක දිගේ එනවා. තව එනවා. ඔන්න අපේ එක ඔන්න එනවා.
මේ කිල හොත් මේ තෝරනවා ඊළඟ ඕඩර් එක. දැන් සුෂි පෙරේ තයිනේ. Rasanya? Ini lagi ke? Make lagi ke? Make. Ya. Template හතරයි. තව තියෙනවා. මේ තව ඕඩර් කරනවා මම. අම්මාලා කියන ඔයාලට මොකක්ද හිතෙන්නේ? කන්න ආස නැහැ. ट्राई करो हम इससे बात අපි සුෂි ගන්න ජපානයේ තියෙන ගොඩක්ම අඩු කඩේකට තමයි ආවේ. සුෂි රෝ එක සාමාන්‍ය 120 වගේ ඉඳන් තියෙනවා. ඒ වගේ රසත් නියමයි. මේ Tan. Kasih batu kan? Ini rata ini, mobil. Badir? Badir ini kan? Dan nanti mau aku dan nih orang mau tuh wedi. Badir itu betul lah. ඔන්න සුෂි කෑවා. අපි අද යනවා යන්න දෙයක් නැහැ. ඉතින් ගෙදර යනවා. මොන ජපාන්ට වෙලාව දැන් 6යි 6ට විනාඩි 5ක් වගේ තියෙන. ඒකට බලන්න වටේ කරුවල. අදට වීඩියෝ එක ඉවරයි ගිහිල්ලන්නම්. අපි channel එක subscribe කරන්න, යාළුවන්ට බලන්න share කරන්න. මේ වගේම ලස්සන වීඩියෝ එකකින් අපි ආයෙ හම්බෙන්නම්. ගිහිල්ලන්නම්.